වැලි ගොඩක අඩංගු වැලිවල විශාලත්වයේ ව්‍යාප්ති ප්‍රමාණය කොන්ක්‍රීට් එකක වැඩ කිරීමේ හැකියාව හා නිමාවට ගොඩාක් බලපානවා. අපට ලැබෙන වැලි ගොඩක අඩංගු කොටස්වල විවිධ ප්‍රමාණයන් සොයා ගැනීමට පරීක්ෂණයක් කරන්න පුළුවන්. දැන් අපි ඒ ගැන බලමු. වැලිවල සිහින් කොටස් අඩංගුව නැත්නම් කොන්ක්‍රීට් එකේ නිවැරදි නිමාව ලබා ගැනීමට අපහසුයි වගේම වැඩ කිරීමටත් අපහසුයි. වැලි තොගයක අඩංගු විවිධ වැලි කොටස්වල ප්‍රමාණය දැන ගැනීමට අපට පෙනේර පරීක්ෂණ ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. පළමුව වැලි තොගයෙන් වැලි සාම්පලයක් රැගෙන එය කිරාගෙන මිලිමීටර් 4.75 සිට මයික්‍රෝන 150 දක්වා වූ පෙනේර ලොකු පෙනේරය ඉහළින්මත් කුඩාම පෙනේරය යටින්මත් තියෙන විදිහට සකස් කරගෙන වැලි හලා ගැනීම සිදු කරගත යුතුය. සියලුම පෙනේරවලින් විවිධ විශාලත්වයන්ට අනුව ඇති වැලි සම්පූර්ණයෙන්ම හැලී අවසන් පෙනේරයට යනතුරු විනාඩි 2ක් පමණ යන්ත්‍රය හොඳින් සෙලවිය යුතුය. සියලුම පෙනේරවල ඉතිරි වී ඇති වැලි සාම්පල් එකතු කර වෙන වෙනම එහි බර කිරා ගනිමින් සම්පූර්ණ බරේ ප්‍රතිශතයන් වල අගය සොයාගත යුතුය. ඒවා වෙන්වෙන්ව සලකුණු කොට ප්‍රතිශත ගණනය කිරීමෙන් පසු සම්පූර්ණ වැලි සාම්පලයේ අඩංගු වැලි ප්‍රමාණයන් සොයාගන්න පුළුවන්. සමහර විට වැලි තොගේ නියමිත ප්‍රමාණයේ වැලි වර්ග ව්‍යාප්ත වී නොතිබෙන්නේ නම් බාහිරින් විවිධ ප්‍රමාණයන්ගෙන් ඇති වැලි වර්ග එකතු කර නියමිත ප්‍රමාණය ලැබෙන තුරු මිශ්‍ර කරගන්න. සාරාංශය: නියමිත අනුපාතයට නිවැරදි ලෙස ව්‍යාප්ත වී ඇති වැලි කොටස් අඩංගු වැලි වලින් සාදා ගන්නා කොන්ක්‍රීට් එකක ඉරිතැලීම් අඩු වී වැඩ කිරීමේ හැකියාව හා නිමාව වැඩි වේ. වැලිවල සිහින් කොටස් අඩුවීමෙන් කොන්ක්‍රීට් එකේ ශක්තිය අඩු වේ. පෙනේර පරීක්ෂණයෙන් වැලිවල ව්‍යාප්තිය ඇති කොටස්වල ප්‍රමාණය දැනගත හැකියි.